සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ තියෙන අද ගෙනලා තියෙන්නේ Adobe Stock එකේ මම දාපු වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කියපුණා කොහොමද Adobe Stock එක හදාගෙන ඒවට ටික කරගන්නේ කියලා. මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Adobe Stock එකට අපි මම වීඩියෝ එකත් දැම්ම Paint account එකක් හදන්නේ. අන්නේ හදාගෙන Paint account එක link කරන්නේ සහ ඒක link කරලා ඉවර වෙලා කොහොමද image එකක් හරියට upload කරන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. තව වැඩිපුර ආපු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කියන online platform වලින් සල්ලි ගන්න පුළුවන් ක්‍රම. ඒ කියන්නේ Payoneer, PayPal, Skrill ඔය වගේ accounts ගණනාවක් තියෙනවා. ඒ වගේ ඇත්තටම දැනට ලංකාවට support කරන ඒවා තියෙනවා. හැබැයි දැන් Adobe Stock එක ගත්තොත් Adobe Stock එකේ connect කරන්න පුළුවන් PayPal, Payoneer, ඒ වගේ මට මතක විදිහට Skrill එක පුළුවන්. ඔන්න ඔය වගේ 3ක් 4ක් තමයි connect කරන්න පුළුවන්. ඒ තියෙන 3-4ම ගොඩක් දුරට ලංකාවට block වෙච්චා තියෙනවා. ඉතින් block වෙච්ච කියන්නේ ලංකාවට legally හදන්න බෑ ඒක. කොහොමද? ඉස්සරහට PayPal ලංකාවට දෙනවා කියන news එකක් යනවා. අපි ඒක ඉස්සරහට බලමු. එහෙම වුණොත් මම PayPal account එකක් හදන හැටි හරියට හදන හැටි වීඩියෝ එකක් ගේන්න. මම PayPal ගැන කතා කරේ නැත්නම් මම ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබුණා. ඒ වගේ private message එකක් දාලා තිබුණා. මට PayPal account එකක් හදන හැටි කියලා දෙන්න පුළුවන් කියලා. ඇත්තම කතාව PayPal account එකක් හදන්න කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒකට මේ PayPal account එකට කීයක් හරි සල්ලි ටිකක් withdraw වෙන්න දාපු ගමන් account එක lock වෙනවා. lock වෙලා ඔයාගෙන් ඉල්ලනවා ඔයා දාපු address එකේ verification, ඒ වගේම ඔයාගේ identity card එකේ verifications, ඒ වගේ දේවල් ඉල්ලනවා. ඉතින් PayPal එකක් ලංකාවට directly හදන්න බැරි නිසා අපි වෙනරකට දාලා හැදුවොත් අපිට අන්නර verification එකේදී ප්‍රශ්නයක් එනවා කොහොමද අපි මේ address එක verify කරන්නේ? ඒක හින්දා තමයි මම PayPal account එකක් හදන්නේ නැතුව Payoneer එකට ගියේ. මොකද Payoneer එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි account එක හදාගත්තොත් හරියට අපිට ශ්‍රී ලංකාවට දාලා හදාගත්තම අපිට පුළුවන් අපේ bank account එක ඒකට add කරන්න. එතකොට ඔයාලා ඒකට payment එකක් දාගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් දුරට ඔයාලගෙන් ID verification එකක් ඉල්ලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ශ්‍රී ලංකාවේම address දීලා ශ්‍රී ලංකාවේ බැංකුවක් කරලා ඒක හදලා තියෙන්නේ. එතකොට ඒකෙන් මම ප්‍රශ්නයක් වෙනවා දැකලා නැහැ. ඒක හින්දා ඔයගොල්ලෝ මේ වගේ platform වලට දැනට Payoneer පාවිච්චි කරන්න. ඒ වගේම Skrill එක පොඩ්ඩක් මට හොයලා බලන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය කලින් නම් ලංකාවට තිබුණා. Skrill එකත් මම හොයලා බලලා ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් කියන. හරි. එතකොට ඔන්න මේ ප්‍රශ්නේ හරි. අපි බලමු කොහොමද Payoneer account එක Adobe Stock එකට වගේම ඕනම එකකට කනෙක්ට් කරගන්න විදිහ මම කියලා දෙනවා ඉස්සරහට. ඒකත් බලමු. අපි දැන් යමු Payoneer account එකක් කොහොමද Adobe Stock එකට වගේම ඕනම online platform එකකට කනෙක්ට් කරගන්න කියලා බලන්න. හරි. ඔයාලගේ Adobe Stock එකට contributor profile එකට log වුණාම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන dashboard කියන එකෙන් ඔයගොල්ලෝ යන්න ඕන contributor account කියන එකට. ගිහිල්ලා යටට scroll කරන්න. එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් payout information කියලා section එක. ඉතින් මම මෙතනදී මගේ Payoneer account එකක් connect කරා. හැබැයි මට මෙන්න මේ වගේ error message එකක් ආවා. මෙන්න මේ error message එක එන්න හේතුව මං ඒ Payoneer account එක තව Adobe profile එකකට connect කරලා තියෙනවා. ඉතින් මේ Adobe profile එකට Payoneer account එකක් connect කරොත් ඒක තව Adobe profile එකකට connect කරන්න බෑ. ඉතින් මෙතනදී ඕගොල්ලොන්ට ඇත්තේ ගොඩක් දුරට connect කියලා මම මෙතන reconnect කියන එක දෙනවා. දීලා මෙතනදී මම ආයේ ඔයාලට පුළුවන් Payoneer account එකක් තියෙයි නම් Adobe Stock එකට connect කරපු නැති already have a Payoneer account කියන එකෙන් ගිහිල්ලා මෙතන ඔයාලා Payoneer account එක හදපු email එකයි password එකයි දීලා sign in වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි ඒක connect වෙනවා. හැබැයි මම මෙතනදී තව account එකක් හදනවා Payoneer account එකක්. මොකද මගේ කලින් එක වෙන එකකට connect කරලා තියෙන හින්දා. මම මෙතන bank transfer select කරලා sign up කියන එක click කරගන්නවා. ඉතින් Payoneer account එක හදන එක මම ආයෙත් ඕගොල්ලන්ට මෙතනදී repeat කරන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒකෙදි මම Payoneer account එකක් හදාගන්න හැටි කියලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන sign up button එක click කරන තැන ඉඳලා ඕගොල්ලන්ට ඉස්සරහට බලාගෙන යන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. කොහොම හරි account එක ඕගොල්ලෝ හදලා ඉවරුනහම automatically redirect වෙනවා Adobe Stock එකට ආයෙත්. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවසක් විතර යනවා කියලා කියන්නේ. හැබැයි මට නම් විනාඩි 5කින් විතර ඊමේල් එක ආවා ඔයාගේ Adobe Stock එකට මෙන්න මේ Payoneer account එක connect වුණා කියන එක. හරි. ඉතින් සාමාන්‍යයෙන් මට විනාඩි 5ක් වගේ ඇතුළත your request එක approved කියලා ආවා. ඒ කියන්නේ මම request කරපු එක approved වෙලා කියලා. හරි. එතකොට ඔයාලට ඕනනම් sign in වෙලා ඔයාලගේ Payoneer account එකට බලන්නත් පුළුවන්.
මම මගේ Adobe Stock එකට ගිහිල්ලා contribute account එකට refresh කරගන්නවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ මෙන්න මේ විදිහට payout information connected කියලා තියෙනවා. ඉතින් reconnect දීලා ඔයාලට වෙන account එකක් connect කරගන්නත් පුළුවන්. ගොඩක් දුරට මේකේ connect කර ඒ දේවල් කරන්න යන්න එපා. පළවෙනි පාරේම මේක ගොඩ දාගන්න. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ Adobe Stock එකට image එකක් upload කරගන්නේ කියලා. ඉතින් මෙතන upload කියන button එක click කරලා ඕගොල්ලන්ට පුළුවන් image එකක් upload කරන්න. මම දැනට මෙන්න මේ කලින් select කරපු එකක් තියෙනවා. ගොඩක් දුරට මට මේක නම් upload කරන්න දෙන එකක් නැහැ. ඔව් ඒක අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. හරි. අපි එහෙමනොත් බලමු කොහොමද මෙන්න මේකට ඉමේජ් එකක් ක්‍රියේට් කරන්නේ ඕගොල්ලොන්ගේම අයිඩියා එකකට අනුව කියලා. හරි. ඕගොල්ලෝ අයිඩියා එක ඕගොල්ලොන්ගේම අනුව කියන්නේ ගොඩක් දුරට ඔයාලා Adobe Stock එකෙන්ම කොපි කරන්න එපා කියන එක. ඒ වෙනුවට ඕගොල්ලන්ට වෙනත් sources පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී උදාහරණයක් විදිහට පාවිච්චි කරනවා Pinterest එක. ඒකෙත් අපි ගමු මොනවා හරි පළතුරු වගේ සම්බන්ධ දෙයක්. ඕකේ. උදාහරණයක් විදිහට මම මෙන්න මේ image එක ගත්තා. එතකොට මේකෙදි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී image එක දීලා තියෙනවා මේ mixed fruit by AI the image sources මෙතනදී දීලා තියෙනවා මෙන්න මේ විදිහට පොඩි description එකක්. මම මේ description එක copy කරගෙන එතනදී ආයෙත් මතක් කරනවා මේකෙදිත් මම description එක copy කරාට ඔයාලට දැන් හිතන්න පුළුවන් මේ image එක create කරන්න මොන වගේ prompt එකක්ද දෙන්න ඕන කියලා. එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට fresh පළතුරු ටිකක් මේ විදිහට water splash එකක් එක්ක තියෙන විදිහට ඩිසයින් කරන්න කියලා ඕගොල්ලන්ට AI එකට පොඩි prompt එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ prompt එක දැන් මම මේ prompt එක ගත්තේ මෙතන copy කරලා ඔයාලා මේක copy කරලා ගන්න එපා. හරිද? ඔයාලා මෙතන ඔයාලා කැටගරි එකක් තෝරගන්න හැටි මම පළවෙනි වීඩියෝ එකේ කතා කරානේ. මම ඒ විදිහට කැටගරි එකක් තෝරගෙන ඒකට අදාළව ඔයාලා Pinterest එකේ හරි Dribbble එකේ හරි මොකේ හරි ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට search කරගන්න. search කළා දැන් මම උදාහරණයක් විදිහට ගත්තේ මේ image එකනේ. එතකොට මේ image එකේ තිබිච්ච description එකෙන් මම prompt එක ගත්තා වුණාට ඕගොල්ලන්ට පුළුවන් ඒ පින්තූරේ දිහා බලාගෙන prompt එකක් හිතින් හිතලා AI එකට දෙන්න. දැන් මම යනවා Google Whisk AI එකට. enter tool කියන එක දීලා මම tool එක ඇතුළට ගියා. හරි. දැන් මම අර description එකේ තිබිච්ච prompt එක මෙතෙන්ට දෙනවා. ඒක දීලා මම next press කරනවා. ආයෙ මතක් කරනවා ඔයාලා මේ විදිහට කරන්න එපා. ඔයාලට ඔයාලගේම idea එකක් හොයාගන්න විදිය කිව්වේ. ඒ කියන්නේ මම සරලව කිව්වොත් අර කලින් වීඩියෝ එකේ තියෙන දෙයි මේකයි දෙකම combine කරන්න ඕනේ. එතකොට ඔයාලා සිද්ධ වෙනවා කලින් වීඩියෝ එක බලන්න. මොකද මම එකම දේ ආයෙ රිපීට් කරනට වැඩිය ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එක බලන්න. එතකොට මේ වීඩියෝ එක එච්චර දික් වෙන්නෙත් නැහැ. ඒකෙදි මම කියලා දෙනවා ඕගොල්ලන්ට කොහොමද අයිඩියා එකක් ගන්න කියලා. ඒක අතපු අයිඩියා එක අනුව මෙන්න මේ වගේ Pinterest, Dribbble ඔය වගේ site එකකට ගිහිල්ලා උදාහරණයක් ගන්න. හරි. මෙන්න මෙතන ලස්සන image එකක් ඇවිල්ලා දෙනවා. සාමාන්‍යයෙන් ඒකේ quality එකත් හොඳයි. මම මෙන්න මේක download කරගන්නවා. මෙන්න මෙතන තියෙන download button එක click කරලා. හරි. වැඩි වෙලා යන්නේ මේ Whisk AI කියන එක ගොඩක් සරලයි. ඒ වගේම ලොකු prompt දෙන්න දෙයක් නැහැ. පොඩි prompt එකකට උනත් මේක වැඩ කරනවා. ඉතින් මේකෙදි ගොඩක් දුරට image එකේ quality එකත් හොඳයි. ඔයාලකින් quality එක මදි කියලා Adobe Stock එකේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ඒකට කරන්න ඕන වැඩිත් මම ඕගොල්ලොන්ට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. මම මේකෙදි ඕගොල්ලොන්ට පෙන්නන්නම් ආයෙත් upscale එකේ නම මෙන්න මේක තමයි website එකේ link එක මම description එකේ ඕනනම් දාලා තියන්නම්. මේක හැබැයි Windows ඒ කියන්නේ Windows Mac PC වලට තියෙන version එක. ඔයාලට mobile version එකකුත් ගොඩක් දුරට හොයාගන්න පුළුවන්. මම මෙන්න මෙතන download කියන එක click කළා. මෙන්න මෙතන ඔයාලට පුළුවන් Linux වලට Mac වලට ඒ වගේම Windows වලට පාවිච්චි කරන්න. මම මෙතන Windows එක click කරනවා. ඊළඟට ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන setup එකක් download වෙනවා. සාමාන්‍යයෙන් MB 249ක් මට පෙන්නනවා. මේක නම් version එක අනුව ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලා ඒකෙන් download කරගෙන ඔයාලට පුළුවන් install කරගන්න. install කරගත්තාම මෙන්න මේ වගේ පොඩි application එකක් තියෙන්නේ. හරි. දැන් මම මේක close කරගන්නම්. මම මේ download කරගනිපු image එක දැන් upscale කරන්න යන්නේ. එතකොට ඔයාලට පුළුවන් batch upscale දීලා ඕනනම් ගොඩක් එකපාර upscale කරගන්න. එහෙම නැත්නම් select image ගිහිල්ලා ඔයාලගේ image එක තියෙන තැන තෝරලා දීලා open දීලා ඔයාලට පුළුවන් image එක upscale වෙන්න ඕන size එක තෝරන්න. ඒ කියන්නේ මගේ image එක දැන් මෙහෙම දාලා තිබුණොත් 4 ගුණයක්. මේ තියෙනවා වගේ 4 ගුණයක් upscale වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේකේ resolution එක තියෙන්නේ 1408යි 768 කියන එක.
මෙන්න මේ ගානට 5632යි 3072 කියන සයිස් එකට අප්ස්කේල් වෙනවා. ඊළඟට මෙන්න මෙතන අප්ස්කේල් කියන බටන් එක දීපු ගම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක අප්ස්කේල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ටූල් එක ෆ්‍රී අප්ස්කේල් ටූල් එකක් දැනට. ඉස්සරහට කොහොමද දන්නේ නැහැ. දැනට ෆ්‍රී ටූල් එකක්. මේක ගොඩක් අයට පාවිච්චි කරන්න පුළුවන් Windows හෝ Mac මොන හරි PC එකක් තියෙන කෙනෙක්ට. මොබයිල් එකක් තියෙන කෙනෙක්ට පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වෙනසක් සාමාන්‍යයෙන් තියෙනවා. ඒක අපිට මෙතන නම් ගොඩක් දුරට පේන්නේ නැහැ. zoom කරලා අපිට වෙනස බලා ගන්න පුළුවන්. බලමු අපි. හරි. මෙතන image දෙකම මම select කරගෙන තිනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ quality එකයි මේ තියෙන normal image එක. ඒකේ quality එකයි කොහොමද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් ගොඩක් හොඳ output එකක් ගන්න පුළුවන්. හරි. දැන් අපිට පුළුවන් මෙන්න මේ upscale කරගන්න image එක මේකට upload කරන්න. මෙන්න මෙතන upload කියන එක click කරලා browse කියන එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් image එක තෝරන්න. ඒකේ තව පොඩි දෙයක් තියෙනවා. ඕගොල්ලෝ මෙන්න මේ තියෙන title එක මාරු කරගන්න. මම ඒක මේ විදිහට මාරු කරගත්ත. මේකේ ඕනනම් ඔයාලා properties ගිහිල්ලා details ගියාම බලන්න පුළුවන් මේකේ මොනවද details තියෙන්නේ කියලා. ඇත්ත මේකේ නම් ලොකු detail එකක් නැහැ. ඔක්කොම details ටික erase වෙලා දින්නේ. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ දෙන්න පුළුවන්. මෙතන මම යනවා Adobe එකට browse ගිහිල්ලා ආයෙ මගේ fruits කියන image එක open කරගන්න. හරි. your upload is in progress කියලා වැටලා තියෙනවා. මෙතන window එක close කරන්න එපා කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ මේ විදිහට image එක upload කරායින් පස්සේ message එකක් එයි. මේක AI වලින් generate කරපු එකක් නම් මෙතන AI කියන එක දාන්න ටික එක දාන්න කියලා තමයි තියෙන්නේ. හරි. ඊළඟට මෙතනදී no මෙතනදී අහනවා මොන හරි recognizable people or properties තියෙනද කියලා. නෑ. මගේ එහෙම මොකුත් නෑ. වලතුරු ටිකක් තියෙන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ. ඊළඟට මෙතන file type එක මේක illustration එකක් නෙමෙයි photo එකක්. ඊළඟට මේකේ තියෙන්නේ food ඔටෝම අරගෙන තියෙනවා. ගොඩක් දුරට වෙන එකක් දෙන්න නෑ. food තමයි දෙන්න වෙන්නේ. ඊළඟට keywords ලියන්නේ මොන language එකෙන්ද කියලා අහනවා. මම මෙතන English කියන language එකෙන් දෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන keywords දෙන්න. මිනිමම් කීවර්ඩ්ස් 5ක් දෙන්න ඕන. මැක්සිමම් 49ක් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. මම මේ වගේ නිකන් normal ටිකක් දෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ image එක දැන්. ඔයාලා මේ image එක බලමු අපි. මෙතන ගියාම මේ image එක දැන් ඔයාලට search කරන්න ඕන වෙනවා මෙන්න මේ වගේ image එකක්. එහෙම වුණොත් ඔයා මේ image එක search කරන්නේ කොහොමද? හිතලා බලන්න. අන්නේ හිතලා බලලා අන්න ඒ ඔයා search කරන විදිහක් තියෙනවනේ. අන්නේ search කරන විදිහ මෙන්න මෙතෙන්ට add කරන්න. ඔයා සමහර විට search කරන්න පුළුවන් fresh fruits කියලා. එතකොට fresh කියන එක keyword එකක්, fruits කියන එක keyword එකක්. ඔන්න ඒ විදිහට ක්‍රමාදතා ඒ keywords වෙනස් කරන්න. ඒ වගේ හිත මේකට upload කරන මම මේ නිකන් මෙතනින් දුන්නට එහෙම ඔයාලා දෙන්න යන්න එපා. ඇත්තම කතාව එහෙම දීලා තේරුමක් නැහැ. ඒක නිසා ඔයාලා හිතලා දෙන්න මේකට ඔයාලා මේක search කරන විදි හිතලා ඔයාලට නිකන් idea එකක් මෙතෙන්ට ගන්න පුළුවන්. දැන් මිදි මේ වගේ image එකක් select කරගන්න අනිවාර්යෙන් water splashed fresh fruits කියලා දෙන්න පුළුවන්. එතකොට එතන water splashed ඒ වගේ keywords ගොඩක් තියෙනවා. ඒ keywords ටික මෙතෙන්ට දෙනවා. මම මේ ගානෙන් එතෙන්ට keywords ටික දෙනවා. ඊළඟට හරි. මෙතනදී දෙන්න පුළුවන් exotic fruits on table එක පුරේ තියෙන්නේ. මෙන්න මේක දෙනවා. exotic fruits on a black background. මේක මම title එක විදිහට දෙනවා. මේ දෙන්නේ අර image එකක් අපි Adobe Stock එකට ගියාම මම මෙතන Adobe Stock එකට ඕගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්න. මේ විදිහට අපි image එකක් උඩ click කරාම මෙන්න මෙතන එනවා title එක. මෙන්න මේ title එක තමයි අපිට මෙතනදී දෙන්න තියෙන්නේ. ඉතින් මම මෙතනදී දිග title එකක් නෙමෙයි දුන්නේ. ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මෙතනදී keywords එක තියෙන හොඳ title එකක්. සාමාන්‍යයෙන් මේකට keywords වැඩිපුර title එකටත් දෙන්න තරමට තමයි ඔයාලගේ images download වෙන්නේ SEO වෙන්නේ. හරි. මේ කට්ටිය මේ අප්ලෝඩ් කරපු අය දීලා තියෙන විදිහත් බලන්න පුළුවන්. හරි. අපි දැන් මේකට මේ මම දැනට මේක මේ විදිහට දෙනවා submit file කියන එක ඊළඟට click කරනවා. click කළා මෙන්න මෙතන මේ ටික දෙකක් දාන්න වෙනවා. මෙතනදී ඕගොල්ලොන්ට කියලා මේ ටික බලන්න පුළුවන්. මෙතනදී කියලා තියෙන්නේ මේ content එක මම AI generate කරපු content එකක්. මම මේක check කරලා තියෙනවා. ඒ වගේ විස්තර ටිකක් තියෙන්නේ මේකේ. I understand that my account can be suspended if ඉතින් මෙතනදී මෙන්න මේ ටික එක දාන්නේ ඔයා මොන හරි මෙතනදී වැරද්දක් කරලා තිබුණොත් ඔයාගේ account එක suspend වෙනවා කියලා ඔයා දන්නවා කියන එකට agree වෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. ඒකත් කරලා continue දෙන්න.
ඊළඟට human verification එකක් තියෙනවා. මෙතනදී බලමු අපි කියලා දෙන්නේ මොකද්ද කියලා. Please click on all images contain cat. Okay. මෙතන තියෙන්නේ පෝසෝ ඉන්න images හැම එකක්ම select කරන්න. ඊළඟට verify දෙන්න ඕනේ. Okay. තව verification එකක් ආවා. Please provide a short description for image above. I am writing description in English. Okay. English වලින් මේකට description එකක් දෙන්න කියලා කියන්නේ. එතකොට මම දෙනවා Google's capturing verify. හරි. ඊළඟට මම මෙතනදී එක ෆයිල් එකයි සබ්මිට් කරන්නේ. ඔයාලගේ ෆයිල්ස් ගොඩක් තියෙනවා. මෙතන පෙන්නයි. ඊළඟට සබ්මිට් දුන්නම ඒක සබ්මිට් වෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් මේක approve වෙන්න ටික වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් මේ කට්ටිය නම් කියලා තියෙන්නේ take up to 8 weeks කියලා. ගොඩක් දුරට මේක සාමාන්‍යයෙන් දවසක් ඇතුළත වගේ ඒ කට්ටිය චෙක් කරලා බලලා මේක approve වෙනවද නැද්ද කියන එක අපිට තීරණය කරලා දෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඉමේජ් එකක් මේකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකේදී මට කියලා දෙන්න තියෙන මෙච්චරයි. තව මොන හරි ප්‍රශ්න තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මම වීඩියෝ අරන් ඉන්නම්. ඒ වගේම තමයි ඉස්සරහට ඒ කියන්නේ හැම සතියකම සඳුදා සිකුරාදා වීඩියෝ අප්ලෝඩ් කරනවා හවස 5:00 අතර වෙලාවක මම කමියුනිටි පෝස්ට් එකක් දාන්න. ඒ වෙලාවක අප්ලෝඩ් කරනවා සඳුදා සිකුරාදා කියන දවස් දෙකේ. ඊට අමතරව පුළුවන් හැම සතියකම බදාදා කියන දවසේ. ඒ කියන්නේ සඳුදා බදාදා සිකුරාදා කියන දවස් තුනට මම වීඩියෝ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. එහෙනම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෙස්ටඩ් එයාටත් මේක ෂෙයා කරන්න. අතට ගිහින් දෙන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.